ජානයි ඇත්තටම ඉතින් අපි මේ කරන්නේ හොරකමක් නේද? ඇයි? නෑ ඉතින් ඒ නෝනලා හිතාගෙන ඉන්නේ අපි සුපර් මාකට් වලින් ගියනවා කියලානේ. ඉතින් ඇත්තටම එහෙම නෙමෙයිනේ අයියේ. හරි දැන් ඔය බඩු සුපර් මාකට් එකට එන්නේ කොහෙන්ද? මොනවද? ඇයි බං? දැන් ඔය බඩු සුපර් මාකට් එකට එන්නේ අනිත් කඩවල වලට එන වාහනෙමයි. ඔය සුපර් මාකට් එකේ තියෙන එළවලු හැදෙන්නේ පොලේ තියෙන එළවලු හැදෙන කොටුවෙමයි. ඒ ගහේමයි. දැන් එතකොට ඔය සුපර් මාකට් එකේ තියෙන ෂැම්පූ හැදෙන්නේ අනිත් කඩේ තියෙන ෂැම්පූ හැදෙන කම්පැනිමයි. ඉතින් මොකද වෙනස? ඉතින් එහෙනම් මිනිස්සු මොකටද සුපර් මාකට් වලට යන්නේ? ඒක වෙන මාතල් එකක් බං. දැන් උඹ හිතපන් අපිට කොහෙද ඔය පොඩි කාලේ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහෙම කප කප යන්න පුළුවන් වෙන්නේ. මම මේ දැකලා තියෙනවා සමහර එවුන් එහෙම යන අතරේ බ්‍රූ ගාලා කටින් සද්දකුත් දානවා. අනිත් එක උඹ හිතපන් අපිට කවදාවත් ගන්න බැරි බඩුවක් ළඟට ලං වෙලා ඒකේ ගාන බලන්න, ඒක අතට අරන් බලන්න, ඒකේ සුවඳ බලන්න, ඒක අත ගාලා බලන්න. අපිට ඒ බඩුව ගන්න බැරුණාට ඒකේ සම්පූර්ණ අතල් එක අපිට ගන්න පුළුවන් වෙනවා. අනිත් එක උඹ හිතපන් නිකන් වෙන කඩේකට ගියාට අපි යන වාහනේ පේන්නේ නැහනේ. ඒ වුණාට බං සුපර් මාකට් එකේ තමයි ලොකු වීදුරු දාලා තියෙන හින්දා ඇතුලින් නෙවුන්ට අපි යන වාහනේත් පේන්නේ. එක වෙනම ආතල් එකක්. ඉතින් අයි අපි බඩු ගිහින් දෙන නෝනලට එහෙම එකකුත් නැහනේ. එතකොට ඊගොල්ලෝ මොකටද දැන් ඔය? ඒගොල්ලෝ දන්නේ නෑ බං ඒගොල්ලෝ සුපර් මාකට් එකට ගිහිල්ලා ගන්න අර විදිහ ආතල් එකක් කියලා. ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලෝ ක්වොලිටිම බඩු ගන්නවා කියලා. හැබැයි ඉතින් එළිය තියෙන්නේ ඒ බඩුම තමයි. ඒ වුණාට ඒගොල්ලෝ හිතනවා අරව තමයි ක්වොලිටිම කියලා. ඒක නිසා තමයි ඔය යන්න වෙලාවක් නැති වුණත් අපිට කියන්නේ එතනින්ම ගෙනත් දෙන්න කියලා. ඇත්තම කියනවා නම් එහෙම මගුලක් නෑ. ඒක තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ. ඔව්. ඒ වුණාට අයි ඉතින් අපි මේ කරන්නේ හොරකමක් නේ. ඒ වුණාට බං අපේ මිනිස්සුන්ගේ හිතරිත් දන්නේ නෑනේ. අපි ඒ විදිහෙම උර print කරලා, ඒ විදිහටම bill print කරලා, ලස්සනට ෆෝන් එකකින් කතා කරලා, ලස්සන බයික් එකකින් ගෙදරටම ගිහිල්ලා දෙනවා. අපි දශමකින්වත් මේ මිනිතුන්ගේ ආතල් එක කඩලා නැහැ. අනිත් එක බං මම තෝරලා ගන්නේ ක්වොලිටිම බඩු. ඉතින් එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඒක අයියගේ ලාභේ. මෙහෙමයි. සම්පූර්ණ බිලෙන් 10%යි. මම රුපියල් 3000ට වඩා අඩු ඕඩර්ස් බාරගන්නේ නැහැ. අනිත් එක තමයි එළවලු. මම පොලෙන් අරන් සුපර් මාකට් එකේ ගාන